हाय फ्रेंड्स අද මම අරගෙන ආවේ ගොඩාක් අයට වටින්න පුළුවන් වීඩියෝ එකක්. රසම් හදන විදිහක් තමයි මම අරගෙන ආවේ. හැමෝටම මගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ක්‍රමවල දෙකක්ම අරගෙන තියෙනවා. ඔයාලා කැමති විදිහට හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම පොඩි මික්සි ජාර් එකක් අරගන්නවා. දැන් කොත්තමල්ලි තේ හැඳක් විතර දාගන්නවා. ඊළඟට මම දාගන්නේ සූදුරු. තේ හිඳි එකමාරක් විතර දාගන්න. මේවර දාන්න කලින් හොඳට හොදලා පිරිසිදු කරලම දාගන්න. ඊළඟට ගම්මිරිස් තේ හිඳක් විතර දාගන්නවා. ඊළඟට දාගන්නේ උළුහල්. උළුහල් 8ක් විතර දාගන්නවා. උළුහල් දානකොට හොඳ සුවඳක් ගන්න පුළුවන්. ඊළඟට දාගන්න වේලි මිරිස් කරලා. දැන් අපි මේ ටික බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඊළඟට මේකටම සුදුලුණු බික් 8ක් විතර දාගන්නවා. සුදුලුණු ටිකත් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා අරගන්න. අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරන්න එපා. රසම් වලට මිශ්‍රණය මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඊළඟට සීමර ටික මේ වගේ පෙගෙන්න දාලා තිබ්බා. විනාඩි 10ක් විතර පෙඟෙන්න දාගත්තා නම් ඇති. දැන් මේ සීමර ටික හොඳට මිරිකලා අරගන්නවා. ඊළඟට මේ වගේ හොඳට ඉදිච්ච තක්කාලි ගෙඩියක් අරගන්න. දැන් මේ තක්කාලි ගෙඩිය දෙකට කපා ගන්නවා. දැන් කොළපාරට තියෙන කෑල්ල අයින් කරගන්න. දැන් පොඩි කෑලි වලට කපලා සීමර ජූස් එකටම දාගන්න. ඊළඟට දාගන්නේ කරපිංචා. පොඩි කෑලි වලට කපලා දාගන්න. ඔයාලා ගාව කොත්තමල්ලි කොළ තියෙනවා නම් ඒකත් දාගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට මිරික ගන්න ඕනේ. තක්කාලි ටික හොඳට පොඩි වෙනකම් මිරික ගන්න ඕනේ. මේ විදිහට මිරිකන්න ඔයාලා කැමති නැත්නම් ග්ලෝව්ස් පාවිච්චි කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට අමු මිරිස් කරලා කෑලි 4ට කපලා දාගන්නවා. කහ කුඩු තේ හිඳි භාගයක් දාගන්නවා. ලුණු කුඩු තේ හිඳක් විතර දාගන්නවා. ඊළඟට හොදි වුණ ප්‍රමාණය අනුව වතුර ටික දාගන්නවා. මම වතුර කෝප එකමාරක් විතර දාගත්තා. දැන් මේ ටික මිශ්‍ර කරලා පැත්තකින් තියන්න. ඊළඟට භාජනයක ලිපේ තෙල පොල් තෙල් මේසෙන්දි 2ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අබ තේ හිඳි භාගයක් විතර දාගන්නවා. අබ ටික පිපුරනට පස්සේ මම දාගන්න වේලි කරල්. දැන් මේ දෙකම හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට අපි දාගන්නේ කලින් බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියන්න. දැන් විනාඩියක් විතර මේ ටික රත් කරගන්න. ගොඩාක් වෙලා යනකම් රත් කරන්න එපා. විනාඩියක් විතර මේ විදිහට මිශ්‍ර කරගන්න. නැත්නම් මේ ටික රොස් වෙන්න පුළුවන්. එහෙම රොස් වුණා නම් අපි හදන රසමකේ තියෙන රස එහෙමම වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි දාගන්නේ දේ කරගත්ත සීමලා මිශ්‍රණය. දැන් මේ ටික උතුරනකම් මිශ්‍ර කරන්න එපා. එහෙමම උතුරන්න අරින්න. දැන් බලන්න මේ රසමක උතුරන්න පටන් ගන්නවා. මේ විදිහට උතුරනකොට වතුර මේසෙන්දි 2ක් විතර දාගන්නවා. වතුර ගොඩක් දාන්න නැතුව හෙඳි 2ක් විතර දාගත්තා නම් ඇති. දැන් ලිප ඔෆ් කරගන්නවා. ලිප ඔෆ් කරගත්තට පස්සේ කරපිංච ටිකක් දාගන්න. ඒ වගේම කොත්තමල්ලි කොළ තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඔයාලා කෑම කන වෙලාවට මේ රසමක මිශ්‍ර කරලා අරගන්න. බත් එකත් එක කනවා නම් මේ රසමක ගොඩාක් රසට තියෙයි. කෑම කන අපිරේ හිතන අයට මේ විදිහට හදලා දෙන්න. එයාලා විතරක් නෙවෙයි හැමෝම මේ රසමකට කැමති වෙයි. මේ රසමකට වතුර දාන්න නැතුව පොල් කිරි දාලා හදනවා නම් මේක තවත් රසයි. පොල් කිරි දාලා හදනවා නම් අපි කියන්නේ ඒකට පුලියානම් කියලා. ඔයාලා කැමති නම් පොල් කිරි දාලා හදන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට හදන එකත් ගොඩක් රසයි. ඔයාලට මේ විදිහට හදලා ගන්න අමාරු නම් මම තවත් ක්‍රමයක් කියන්නම්. ගොඩාක් අයට ඒ රෙසිපි එකත් වටින්න පුළුවන්. අපි දැන් බලමු මේ රසමක හදන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම අරගෙන තියෙන්නේ කඩල පරිප්පු. හොඳට පිරිසිදු කරලා අරගන්න. අපි දැන් මේ පරිප්පු ටික හොඳට රත් කරලා අරගන්න ඕනේ.
ගොඩාක් වෙලා යනකම් ලිපේ තියන්න එපා. විනාඩි 2ක් විතර රත් කරලා ලිපෙන් අයින් කරගන්න. ඊළඟට මම අරගන්නේ කොත්තමල්ලියට කඩලපරිප්පු අරගත්ත කෝපෙන්ම තමයි අනිත් දේවල් ටිකත් අපි මෙන ගන්න ඕනේ. හොඳට හොදලා පිරිසිදු කරලා අරගන්න. දැන් මේ කොත්තමල්ලි ටික පෑන් එකට දාගන්නවා. කෝප 2ක් විතර දාගන්න ඕනේ. දැන් මේ කොත්තමල්ලි ටිකත් හොඳට රත් කරගන්න ඕනේ. ලිපේ ගින්දර අඩු කරලා තියලා මේ වැඩේ කරගන්න. නැත්තම් මේව ඉක්මනටම රොස් වෙන්න පුළුවන්. මේවා ටිකක් හරි රොස් වුණා නම් අපි හදන රසම එක තිත්ත වෙන්න පුළුවන්. එහෙද පරිස්සමට ගානට මේ ටික බෙද ගන්න ඕනේ. අපි දැන් මේ කොත්තමල්ලි ටිකත් බෙදගෙන ඉවරයි. මම දැන් මේකත් ලිපෙන් බා ගන්නවා. ඊළඟට මම අරගත්තේ සූදුරු. කෝප භාගයක් විතර අරගන්නවා. ඊළඟට මේකත් එක්කම දා ගන්නවා ගම්මිරිසෙට. ඒකෙන් කෝප කාලක් විතර දාගන්න. මේ දෙකම ටික වෙලාවක් යනකම් බෙද ගන්න. සුවඳ එනකම මේ ටික බෙද ගන්න ඕනේ. මම දැන් මේ ටික ලිපෙන් බා ගන්නවා. ඊළඟට මම අරගෙන තියෙන්නේ සියඹලා. ඒට නැති සියඹලා තමයි මම අරගත්තේ. ඒට තියෙන සියඹලා ඔයාලා අරගන්නවා නම් ඒට ටික අයින් කරලාම අරගන්න. දැන් මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කඩලා දා ගන්නවා. සියඹලා වල තියෙන වතුර ගතිය හොඳට පෑවා ගන්නකම් අපි මේ ටිකත් බෙද ගන්න ඕනේ. සියඹලත් එක්කම වේලි මිරිස් ටිකකුත් දාගත්තා. හොඳට පිරිසිදු කරලා කරල් 20ක් විතර දා ගන්නවා. ඒත් එකම කරපෙංච ටිකකුත් දා ගන්නවා. කරපෙංච ටිකක් වැඩිපුර දාගන්න. දැන් හොඳට මේ ටිකත් බෙද ගන්න ඕනේ. පාට වෙනස් කරගන්න එපා. කරපෙංච වල තියෙන කොළ පාට එහෙම තියෙන්න ඕනේ. ලිපේ ගින්දර අඩු කරලා මේ ටික බෙද ගන්න. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. අපි දැන් මේ ටිකත් බා ගන්නවා. දැන් මේ ටික නිවනකම් පෙත්තකින් තියන්න. නිවුණට පස්සේ අපි මේ ටික බෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මම අරගෙන තියෙන්නේ සුදු ලුණු. සුදු ලුණු වල තියෙන පොතු ටික අයින් කරගන්න. සුදු ලුණු ටික මේ වගේ වෙන් කරගන්න. දැන් සුදු ලුණු ටික අපි බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරන්න එපා. පොඩි පොඩි කෑලි තියෙන විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. දැන් සුදු ලුණු ටිකත් හොඳට බෙද ගන්න ඕනේ. රොස් කරගන්න එපා. ලිපේ ගින්දර අඩු කරලා මේ විදිහට බෙද ගන්න ඕනේ. මේ විදිහට පාට වෙනසලා ආවට පස්සේ ලිපෙන් බා ගන්නවා. ඒකත් වෙනම භාජනයකට දාලා පෙත්තකින් තියන්න. දැන් අපි කලින් බෙදගත්ත කුළු බොඩ ටික දාගන්නවා බ්ලෙන්ඩර් ජාරයකට. නිවුණට පස්සෙම බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. පවුඩර් කරගන්න එපා. ඊළඟට අපි මේකටම දාගන්න බෙදගත්ත සුදු ලුණු ටික. දැන් කහකුඩු තේ හැඳ එකමාරක් විතර දාගන්නවා. රස මිශ්‍රණය කල් තියාගන්න ඕන හින්දා අපි කහකුඩු එඩියම දාගන්නේ. එතකොට ගොඩාක් කල් තියලා පාවිච්චි කරන්න පුළුවන්. ලුණු කුඩු තේ හැඳක් විතර දාගන්නවා. ඊළඟට මම දාගන්න පෙරංගායම කුඩු. මේවා මිලදී ගන්න තියෙනවා. අපි එඟට ගොඩක්ම හොඳයි මේවා. ඒකෙන් තේ හැඳක් විතර දාගත්තා. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගත්තට පස්සේ බ්ලෙන්ඩ් කරලා අරගන්න. මිශ්‍රණයේ පදම මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මේ මිශ්‍රණය පවුඩර් කරගත්තා නම් අපිට රසමක හරියටම හදාගන්න බැරි වෙයි. ඒ හින්දා මේ පදමට මිශ්‍රණය හදාගන්න. පොඩි පොඩි කෑලි තියෙන විදිහ ඔයාලට පේනවා ඇති. මම දැන් මේ මිශ්‍රණය භාජනයකට දාගන්නවා. අපි දැන් මේකට ටෙම්පරාදුවක් හදාගන්න ඕනේ. ඒකට මුලින්ම පෑන් එක රත් කරගන්න ඕනේ. අබ මේස හැන්දක් විතර දාගන්නවා. ඊළඟට වියලි මිරිස් කරල් 3ක් විතර චූටියට කපලා දාගන්නවා. දැන් කරපිංච ටිකකුත් දාගන්නවා. ඊළඟට අපි සූදුරු තේ හැන්දකුත් දාගන්න ඕනේ. මේ දේවල් ටික හොඳට රත් කරගන්න. මේ ටෙම්පරාදුවට අපි තෙල් දාන්නේ නැහැ. අබ ටිකේ පුපුරටකම් මේ ටික රත් කරගන්න ඕනේ. මේ වෙලාවදී මම ලිප් ඔෆ් කරගන්නවා. දැන් මේ ටෙම්පරාදුව දාගන්නවා අපි හදාගත්ත රස මිශ්‍රණයට. පොඩ්ඩක්වත් තෙල් දෙන්නේ නැහැ.
දැන් මේ ටික හොඳට මිශ්‍ර කරලා අරගන්න. මේ විදිහට රසම් පවුඩර් එක හදාගත්තා නම් මාස 6ක් විතර ෆ්‍රිජ් එකේ දාන්න නැතුව එළියේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කුළු බොඩි ටිකේ බදින වෙලාවෙදි රොස් කරගන්න එපා. එහෙම රොස් කරගත්තා නම් අපි හදාගත්ත රසම් එක තිත්ත වෙන්න පුළුවන්. ඒ වගේම මේ රසම් පවුඩර් එක ෆ්‍රිජ් එකේ දාන්න නැතුව එළියේ තියලා පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ටික නිවුනට පස්සේ ග්ලාස් බෝතලයකට දාලා තියාගන්න. නිවෙන්න කලින් බෝතලෙට දාන්න එපා. අපි දැන් රසම් පවුඩර් එක හදාගෙන ඉවරයි. මම මේ පවුඩර් වලින් හැඳි දෙකක් විතර දාලා රසම් එක හදාගන්නම්. රසම් පවුඩර් හැඳි දෙකක් විතර දාගන්නා භාජනයකට. ඊළඟට මම දාගන්නේ උණු වතුර. රසම් ඕන වෙන ප්‍රමාණය අනුව වතුර ටික දාගන්නවා. ඒ වගේම තවත් දෙයක් තමයි මීට වඩා රසට ඕනේ නම් ඔයාලට පුළුවන් පොල් තෙල් හැඳි දෙකක් විතර දාලා තෙම්පරදු කරලා දාගන්නත් පුළුවන්. එතකොට මේ රසම එක තවත් රසට තියෙයි. අන්තිමට කරපිංචි ටිකක් දාලා මූඩියකින් වහලා විනාඩි 5ක් විතර තියාගන්න. කොත්තමල්ලි කොළ තියෙනවා නම් ඒකත් දාගන්න පුළුවන්. දැන් මේ ටික මිශ්‍ර කරලා මූඩියකින් වහලා තියන්න. විනාඩි 5කින් පස්සේ මූඩිය අරලා බලන්න. හොඳ සුවඳට තියෙයි. මේක ඔයාලා හැමෝටම ගොඩාක්ම ලේසි ක්‍රමයක්. හදිස්සියෙම රසම් හදන්න ඕනේ නම් මේ විදිහට හදලා පාවිච්චි කරන්න පුළුවන්. රසම් හදන්න දන්නේ නැති අයට මේක ලේසිම ක්‍රමයක්. ඔයාලා කැමති නම් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.